සුබ දවසක් වේවා යාළුවනේ ඔයගොල්ලෝ හැමෝටම. ඊයේ අපේ අම්මා කහයි ගිලුවා. අද අපේ අම්මා කහ කපලා චූටි කැලි වලට කපලා වේලෙන්න දාලා තියෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට ඒක මේ තියෙන්නේ අපේ අම්මා කහ චූටි චූටියට කපලා වේලෙන්න දාපු විදිහ. මේ තියෙන්නේ අනිත් එක. ඉතින් අපේ අම්මා කහාලේ ඉඳන් යන්නේ. ඉතින් අපිත් ඒකට ගිහිල්ලා උදව් කරමු. එන්නකෝ යන්න. යාළුවනේ ඉතින් ඔන්න යන්නේ දැන් කහාල ටික ඉඳ ගන්න. ඊට කලින් අපි බාස්කට් පුරව ගන්න ඉපයි. ඒක නිසා දැන් අපේ අම්මා බාස්කට් ටික පුරවන්න පස් කොටා ගත්තා. ඉන්නකෝ මම ඔයගොල්ලන්ට ඒක පෙන්නන්න. ඔන්න යාළුවනේ මේ තියෙන්නේ කහින් ගන්න බාස්කට් පුරව ගන්න ආකාරය. මාත් ඉතින් අම්මට හැමදාම උදව් කරන නිසා අදත් මම අම්මට උදව් කරන්න හිතුවා. ලොකු ගල්කට මැටිය දානවා. මෙන්න මේ විදිහට යාළුවනේ අපි අපේ බාස්කට් එක පුරව ගන්න ඕනේ. අම්මට උදව් කරන්න. දා. මේ විදිහට තමයි යාළුවනේ අපි මේ බාස්කට් ටික පුරව ගන්නේ. ලොකු ගල් කැටුම් නැතුව තමයි අපි මේ ටික දා ගන්න ඕනේ. ඔන්න යාළුවනේ ඉතින් දැන් අපි මේ බාස්කට් ටික අරගෙන යන්නයි හදන්නේ. මාත් අම්මට උදව් කරන නිසා මම මේ බාස්කට් එකක් අරගෙන යනවා. ඉතින් යාළුවනේ මම මේක අරගෙන යන්න තමයි හදන්නේ. එහෙනම් අපි මේක අරගෙන ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපි ගත්ත කහාල ටික. මේ ටික දැන් අපි ඉඳ ගන්න ඕනේ මේ ගෙනාපු බාස්කට් වල. මේ යාළුවනේ මමත් හිටවන්න යන්නේ. මෙන්න මේ විදිහට කහාලේ දාගෙන පොඩ්ඩක් වැහෙන විදියට අපි මේ කහාලේ ඉඳ ගන්නවා. කස්සලින් චුට්ටක් වහන්නේ අපි. මෙන්න මේ විදියට. මේ ඉඳලා තියෙන විදියට අපි කරනවා. ඉතින් යාළුවනේ ඔයගොල්ලොත් මේ වගේ හිතලා බලන්න. එහෙනම් හැමෝටම බුස්සන්නේ.